අයිබෝ වේවා මෙමය ජාමිතිය ගිය සතියේ එක ප්‍රශ්නයක් කතා කරා නැවත තව පොඩි ජාමිතිය ගණනක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා කෙටි ප්‍රශ්නයක තියෙන ගණනක් ලකුණු දෙකක ගණනක් දෙකක ගණනක් වුණාට චුට්ටක් හිතන්න දේවල් ටිකක් තියෙනවා මේක ප්‍රමේයවල ටිකක් අපි යන් ගාන මේක මේ දීලා තියෙන වෘත්තයේ කේන්ද්‍රය O ඊට පස්සේ මේ AB සහ BC ජායන් දෙක AB කියන එකයි BC කියන ජායේ දිගින් සමානයි. ඊට අමතරව වාට කියනවා කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මෙතෙන්ට මේ ලම්බකය ඇදලා තියෙන්නේ. කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මෙතෙන්ට මෙයත් ලම්බකයක් ඇදලා තියෙන්නේ. ඔය විස්තර ටික දීලා ඔයාගෙන් අහනවා OED මෙන්න මෙතන කෝණේ කීයද කියලා. මම වැඩේට අවතීර්ණ වෙනවා මෙහෙම. මම මෙන්න මෙතෙන්ට දාගන්නවා x කියලා කෝණයක්. දාගත්තාම ඔයාලා දන්නවා ඇති ප්‍රමේයක් තියෙනවා. වෘත්තයක වෘත්ත කොටසක් පාවිච්චි කරලා කේන්ද්‍රය ආපාදනය කරන කෝණයයි ඉතිරි වෘත්ත ඛණ්ඩය ආපාදනය කරන කෝණය අතර සම්බන්ධ වෙන්නේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඉතිරි වෘත්ත ඛණ්ඩය ආපාදනය කරපු කෝණය වගේ දෙගුණයක්. මෙයා වගේ දෙකක් මෙයා. ඒක අනිත් පැත්ත කිව්වොත් මේකෙන් භාගයක් මෙයා. එහෙනම් මෙයාගෙන් භාගයක්. මේ වෘත්ත කොටස පාවිච්චි කරලා කේන්ද්‍රය ආපාදනය කරපු කෝණය මේ ඉතිරි වෘත්ත ඛණ්ඩය ආපාදනය කරපු කෝණය මේ මෙයාගෙන් භාගයක් මෙයා වෙන්න ඕන. එහෙනම් මට x වල අගේ ලියන්න පුළුවන් 160 බෙදීම 2 හේතුව කේන්ද්‍රයේ හා ඉදිරි වෘත්ත ඛණ්ඩයේ ආපාතිත කෝණ. වල හරියට ලියන්න මේක. උතර බෙදුවාම එනවා අංශක 80ක්. ඔන්න දැන් මම මෙතන අගේ දන්නවා 80යි. ඊට පස්සේ තව කතාවක් තියෙනවා වෘත්තයක ජායක් තියෙනවා නම් කේන්ද්‍රයේ ඉඳන් ජායට ගැහුවොත් ලම්බකයක්. මේ ලම්බකය මගින් මේ ජාය හරියටම කොටස් දෙකකට කැඩෙනවා. මේක එහෙමනම් මට කියන්න පුළුවන් මේ කේන්ද්‍රයේ ඉඳන් මේ ජායට ගහලා තියෙන මේ ලම්බකය නිසා මේ පාදයට මේ පාදේ සමාන වෙන විදිහට කැඩෙනවා. AE සමානයි EB වෙනවා. ඒ විදිහටම BD සමානයි DC වෙනවා. මේ පාදයට මේ පාදේ සමාන වෙනවා. මෙයාට මෙයා සමාන වෙනවා. මෙතන තියෙන්නේ ලම්බකය. මේ දෙකටම හේතුව කේන්ද්‍රයේ ඉඳන් ඇදී ලම්බකය. ඊටත් අමතරව ඔයාලට කියලා තියෙනවා මෙන්න මේ ජාය දිගට මේ ජාය දිග සමානයි. ඒතර මේ දෙක සමානයි. දැන් හිතන්නකෝ මේ පාද සෙන්ටිමීටර 8යි කියලා. මේකත් 8යි. ඒතර මේ දෙන්න සමානයි කියන්නේ මේ එකක් 4යි මේ එකක් 4යි කියලා දෙක මේකට මේක සමානයි. මේක 8ක් නම් 8න් භාගේ මෙයා 4ක් වෙනවනේ. ඒ විදිහට මෙයාගේ 8යි නම් මේකට මේක සමානයි නම් මේක 4ක් වෙනවනේ. අන්න ඒ විදිහට මේ ජායවන් දෙක සමාන නිසා මට කියන්න පුළුවන් මෙන්න මේ පාදයේ දිගට BE දිගට BD දුරත් සමාන වෙනවා. හේතුවට දාන්න ඕන AB සමානයි BC ඒක ගානේදී ඇත ඒ හින්දා මට කියන්න පුළුවන් BE සමානයි BD ට. කතාව දිගයි පොඩ්ඩක්. ඔන්න හොයාගත්තා. ඒතර මේ පාදෙට මේ පාදේ සමානයි. තව ප්‍රමේයයක් තියෙනවා. ත්‍රිකෝණයක් ගත්තාම මේක ඇතුලේ ප්‍රමේයන් ගොඩාක් තියෙනවා යන විදිහට පාද දෙකක් සමානයි නම් ඊට ඉස්සරහින් තියෙන කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් දැන් අපි මේ පාද දෙක සමාන කළා. එතකොට මේ ඉස්සරහින් තියෙන කෝණ දෙක සමාන වෙනවා. මම දෙකටම දාගන්නවා ඒ හින්දා y කියලා. එහෙම වුණාම මට ලියන්න පුළුවන් 2y එකතු x ලාගේ අපි හොයාගත්ත 80යි කියලා. 80 සමානයි 180යි. එතකොට 2y ට උත්තරේ මට ගන්න පුළුවන් 100යි කියලා. y ට උත්තරේ දෙපැත්ත දෙකෙන් බෙදලා ගන්න පුළුවන් 50යි. දැන් මේ තියෙන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් මත පිටිබද්ධ කෝණවල ඓක්‍ය 180යි. ඒ හින්දා මම ලියනවා 90 එකතු මෙයා 50 එකතු අපිට ඕන කෝණේ OED කෝණේ සමානයි 180යි. දැන් OED කෝණේ හොයාගන්න හරි ලේසි. මේ දෙකේ එකතු 140යි. ඒක එහා පැත්තට අඩු කරලා දාමු. වැඩි ඉවරයි. මම නැවත කතාව කියන්නම්.
වෘත්තයක කේන්ද්‍රය ආපාතිත කෝණය ඉතිරි වෘත්තකාණ්ඩයේ ආපාතිත කෝණය වගේ දෙගුණයක්. අන්න ඒ ප්‍රමේය පාවිච්චි කරලා මට කියන්න පුළුවන් මෙයාගෙන් භාගයක් මේ x අකුර එතෙන්ද 160න් භාගයක් ගත්තාම x ලාගේ හොයාගන්න පුළුවන් 80යි කියන. ඊටත් අමතරව තව ප්‍රමේයක් තියෙනවා වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායකට ලම්බකයක් ගැහුවාම ඒ ලම්බකය මගින් ජාය සමච්ඡේදනය වෙනවා. ජාය දෙකට බෙදෙනවා. එහෙම වුණාම මේ පාදයේ මේ දිග මේ පාදයේ දිගට සමාන වෙනවා. ඒ විදිහටම කියන්න පුළුවන් මේ දිග මේ දිගට සමානයි. තව ඔයාලට මේ ජාය දිගින් සමානයි කියලා දීලා තියෙන හින්දා අර භාග කතාව අරන් මෙයාගෙන් භාගෙ මෙයා මෙයාගෙන් භාගෙ මෙයා ඒ හින්දා මේ පාදෙට මේ පාදෙ සමානයි කියන්න පුළුවන්. එහෙම වුණාම කියන්න පුළුවන් ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ හින්දා මේ කෝණයට මේ කෝණය සමානයි. ඊට පස්සේ මට කියන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික් 180යි. ඒතර මේ y ඒව දෙකයි. මෙතන අපි හොයාගත්ත 80 එකතු වුණාම 180ක් එන්න ඕන. ඒ විදිහට බැලුවාම y වලගේ 50යි. මේ තියෙන සරල රේඛාවක බද්ධ කෝණ ලයික්ය 180යි. ඒතර මෙතනගේ 90යි නම් මෙතනගේ 50යි නම් අපිට OED කෝණය හොයාගන්න පුළුවන් අංශක 40යි කියලා. ওই විදිහට වෙන්නේ චුට්ටක් ගන්න දිගයි. හිතන්න ප්‍රමේයවල ගොඩාක් ඒක ඇතුළට දාලා තියෙනවා. හිතන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක ඔයාලට හිතා ගන්න පුළුවන් වුණා නම් මම කියන්න කලින් හොඳයි මෙහෙමයි. එතකොට මේ වගේ තව ජ්‍යාමිතීය ගානක් අරගෙන නැවත වෙලාවක ආයි වීඩියෝ එකකින් එන්නම්. එතක ගිහින් එන්නම්. ජය වේවා.